දවසක් වේවා. ලස්සනම දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මට හිතුණාද මට දුරක යආගන්නත් බැරි වුණා මේ සැරේ පොසොන් එකට පන්සලට ගිහිල්ලා සීල් සමාදන් වුණා. මට හිතුණා මේ සුන්දර මගේ ගෙවත්ත පොඩ්ඩක් පෙන්නන්න. හැබැයි ඉතින් මේ දවස්වල වැස්ස නැති නිසා ටිකක් වත්තේ භෝග වර්ග ටිකක් අඩුයි. පළතුරු දැන් ඉතින් ඉවර වෙලා බලන්නකෝ ඉතින් මගේ ලස්සන ගෙවත්ත. බලන්නකෝ මේ කොබෝලීල ගහේ ලස්සනට මල් පිපිලා. කව්පි වගාවකුත් දැම්මා පොඩ්ඩක්. ඉතින් ගොඩාක් නෙමෙයි. ඉතින් තනින් කරගන්න අමාරුනේ දැන්. ඉතින් ඒ නිසා පොඩ්ඩක් කව්පි වගාවක් දැම්මා. ඉතින් මේ සුන්දර ගෙවත්තක් තියෙනවා නම් ඉතින් හරි හොඳයිනේ. බලන්නකෝ මේ වරාගහකුත් හැදෙනවා. ජපන් බතු ගස් ටික මම කැපුවා ගොඩක් ගොල්ල වැඩි නිසා පුහුණු ගෙඩියකුත් හැදිලා මේ තිබ්බුටු ගස් ගහ උඩ මේ පුහුල් වෙලා ගිහිල්ලා මේ තිබ්බුටු ගස්ුත් මගේ 2 3ක්ම තියෙනවා. මේ තියෙන්නේ මේ බෙහෙත් ඖෂධයක්. මේක මේ තිප්පිලි මේ පැත්තේ නම් කවුපි ටික දැන් කඩලා ඉවර වෙලා තියෙන්නේ. කොස් නම් ඉතින් නිකම්ම ඉදි වැටෙනවා. මේ සැරේ මට නම් වේලන්නත් හරි අමාරුයි. කොස් පොඩ්ඩක් නැත්තම් මං වෙනදා වේල ගන්නවා. ඉතින් මේ වගේ සුන්දර ගෙවත්තක ඉන්න තියෙන මොන තරම් භාග්‍යයක්ද. අන්නාසි නම් ගොඩක් හැදුණා. අන්නාසි ටික මම ඉතින් ළඟ පාතයට මේ දුන්නා. තව ටිකක් තියෙනවා. ඉතින් ඒක ඉදුණාම ඉතින් කෑමට ගන්න පුළුවන්. මේ ගෙඩියක් ඉදලක් තියෙනවා. සුන්දර කොළ පාට ගෙවත්තක ඉන්න තියෙන එක හරි ඇඟට සුවයක්. ඉතින් තමයි ඉතින් අපේ වේට මායිම පොඩි ඇලකුත් ගලාගෙන යනවා. ඉතින් ඇලේ මේ දවස්වල වතුර වහලා මහවැලි ජලයනේ මේවට එන්නේ. මහවැලි ජලය නිසා අපේ මේ පළාත හරීම මේ සුන්දර පළාතක් වෙලා. ඉහිල් පඳුරකේ ඉහිල් කනකුත් පැහිගෙන එනවා. කෙහෙල් ගස්වල මේ අලුතෙමුත් තියෙනවා. මුයිකුත් තියෙනවා කඩන්න. මුවක් තියෙනවා කඩන්න. මේ ගම්මිරිස්සලේ ඉතින් ගම්මිරිස් ටික කඩා ගන්න බැරුව ඉන්නේ. කඩා ගන්න බෑ. ඉතින් උසනේ තියෙන්නේ. බිමට වැටුනහම තමා ගන්න වෙන්නේ. කරපිංචා නම් හැමතැනම තියෙනවා. හරි සුන්දරයි නේ. ඔයාලට ඉතින් ආස හිතෙන ඇති. ඉතින් මේවා පොඩි ළමක් මගේ තියෙන්නේ. එච්චර ලොකු නෑ. ඒ වුණාට ඉතින් මේ ලස්සනට තියෙනවා. ඉතින් මගේ
අතේ දැති දීර්ය නිසා ලස්සනට තියෙනවා. බලන්නකො හරි තදට හුලං අල්ලනවා. පොසොන් හුලන්නේ නේද? එතන ලොකුවට තිබුණා වුණ පඳුර. මේක හරි අවහිරයක් පාරවල් දෙපැත්තටම. ඊට පස්සේ කපලා අයින් කරා. ඒත් ඉතින් අයින් කරන්නත් අමාරුයි. ඒ වුණ පඳුර අයින් කරන්න වැවෙනවා. ඒකත් ඉතින් ස්වභාව ධර්මයේ හැටි තමා නේද? හැමදාම පවතින්නෙත් නෑ. මේ තියෙන රසකින්ද වැලක්. රසකින්ද වැලක්. ගොටු කොළ නම් වත්ත පුරාම තියෙනවා. මට ඉතින් මේ පොඩි ගෙවත්තේ වුණත් මේ එහාට මෙහාට පොඩ්ඩක් සක්මන් කරපුවාම හරි සැනසෙල්ලක් සුවයක් හිතට දැනෙනවා. මේ කරවල ටිකකුත් හිටෙව්වා. දැන් දෙතුන් ගමනක් කඩලා ගත්තා. ඉතින් ඇති. කඩින් ගේනවට වැඩිය ඒක ඉතින් ගෙදරකට ඇති. සුදු පාට කටරොළු වැල. මේකේ දැන් මල් වරාගෙන ඉන්නේ. අද පිපිලා නැහැ මල්. මෙන්න මේ ගහේ තමයි රඹුටන් හැදුනා. පොඩි උනාට මේ ගහේ රඹුටන් හැදුනා. මේ අර ලොකු රඹුටන් වර්ගය. ඉතින් ඒ වුණත් මම ඉදෙන්න කියලා තියලා තිබුණා යන්තම් ඉදීගෙන එනකොට වත්තේ වැඩට ආපු කට්ටිය හොරෙන් කාලා. කමන්නේ. ඉතින් මම හිතුවා ඒකක් දානයක් කියලා. ඉතින් හරි ආසයි මලු එළවලු ඉවවන්න. මල් වර්ග වල මේ දවස්වල ටිකක් මල් අඩුයි. ඕකිඩ් එහෙමත් ඉවර වෙලා පෙබරවාරි මාර්තු වගේ තමයි ලස්සනට මල් පිපෙන්නේ. වෙසක් පොසොන් වලට ඉවර වෙගෙන එනවා මල්. දැන් ඉතින් මේ ඕකිඩ් පර වෙගෙන එනවා. හැබැයි ඉතින් මාස දෙකකට වැඩිය තිබුණා මට මේ ඕකිඩ් අර ලස්සන වර්ගේ නම් දැන් ඉවරයි. තව දාම් පාට එකක් තියෙනවා. ඒව නම් ඉවර වෙලා. මේක අලුතෙන් ඕකිඩ් එකක් හැදීගෙන එනවා. ඉතින් ඒ ඉන්න අතරේ පොඩි එළවලු වගාවලු දානවා. ඉතින් මෙන්න මේ රාබු ටිකක් නම් හිටෙව්වා. උදේ එනකොට මේ කොළ ටික සේරම කාලා මෙන්න බලන්න. මොකක් හරි පිළියමක් කරන්න වෙයි මේකට ඉතින්. ඉස්සල කාලෙට මේ දැන් මල් පිපීගෙන එනවා අශෝක ගහේ. ලස්සනට. වඳුරු ආපුවාම මේ කිසි දෙයක් තියන්නේ නැහැ. මේ දේල් ගස්වල දේල් ඉතින් එයාලා ඇවිල්ලා තේරම කාලා වනසලා දානවා. ඉතින් කන්නේත් නැහැ. හපලා දානවා. මේ ශ්‍රී ලංකාවල වහලෙත් නටලා වාලේ වෙලාවකට සීට් ඇලි කැඩෙන කියලා හිතෙන්නේ. ඉතින් මට ඒකත් හරි සුන්දරත්වයක්. ඒකෙන් මම විඳිනවා. වඳුරෝ මේ
හරි මිනිස්සුયો වගේ. හරි වගේ ඊයාලගේ වැඩ. මේක මේ ඔලින්ද වෙලා. මේ ඔලින්ද දැන් මල් පිපිලා මේ වගේ රතු පාටට තව ටික කාලයක් යනකොට ඇට හැදෙනවා. කරල් වලින් ඇට ගන්න පුළුවන්. මේ තියෙන කරලක්. ඉතින් ගොඩක් වෙලා යනවා. ඉතින් සුන්දර ගෙවත්ත මගේ පෙන්නයි. වැඩි වෙලා පෙන්නන්න ගියොත් මට මේ ගෙවත්ත ඉතින් මේ කාලය ගොඩක් වැය වෙනවනේ. එතකොට ඉතින් මට මේ වීඩියෝ එක ගොඩක් වෙලාවට මේ නතර කරන්න වෙනවා. මේ ෆෝන් එකත් ඉතින් දැන් අභාවයට ගිහිල්ලානේ තියෙන්නේ. මම මේ පවර් බෑග් එකක් ගහගෙන තමයි මම මේ වෙන්න. ඔයාලට මතකද මම වීඩියෝ එකක් දැම්මා. මේ මල් වල මම මේ අර පොල් වල වල තමයි මේක යවලා තියෙන්නේ. දැන් තව ටික දවසකින් මේක නිල් පාටට බැබලෙන්න පටන් ගන්නවා. දැන් වැල නම් සම්පූර්ණ වෙලා තියෙන්නේ. හරි ආසයි ඉතින් මේ වගේ වැඩවල. මේ තියෙන්නේ මේකේ දමල වැලකුත් ගිහිල්ලා තියෙනවා. මේක මේ නම ඉන්නෙත් නෑ මාගේ හිතට. මේ නෙල්ලි ගහ බදලට මේ හැදුනේ නෑ. දැන් නම් හැදීගෙන එනවා. ලබන අවුරුදු දිහාට ගෙඩිත් හටගනි. මම ඉතින් රුපියල් 5 ගානේ පැලයක් ගෙනල්ලා මේ පැල ටික නම් හිටුවේ. හැබැයි පැල එකක්වත් නැරුනේ නෑ තියෙනවා. හැමදාම හවසට ඉතින් වතුර දානවා. මේ දවස්වල ඉතින් අවුව ටික සැරයිනේ. මේ තියෙන්නේ බෙලි ගහක්. මේකේ මේ ළමයි මේ තරුංගලයට ඔට්ටු වෙලා මේ කොස් ගහේ රැඳිලා තියෙන්නේ. ගන්න බැරි වුණා. පැත්තේ තෙමිත් මේ ළමයි මේකට පොර බැදුවා. ගන්න බැරි වුණා. පාවු ඉතින් වැටුණොත් මම අරගෙන තියෙනවා. මේ දඹ ගහක්. මේක මේ මොර. මේක අර චීන මොර කියන වර්ගය. මේ එකේ තාම ගෙඩි හැටගත්තේ නෑ. රෝස ගහේ කටු වෙනුණා. රෝස ගස් කප්පාදු කරපු නිසා මල් නෑ. නැත්තම් මම හැමදාම මේ රෝස ගස් වලින් මල් පූජා කරනවා. ඉතින් දැන් මේ වත්තේ ලස්සන බලලා ඉවර කරමුනේ. මොකද මේ කාල වේලාව ගොඩක් ගිහිල්ලානේ. බලන්නකෝ මම මේ පැකට් එකේ මේ රාබු ආලේ කපලා පැලවෙන හරිය කොටස පැල කරා. මේ බලන්න. ලස්සනට මේ හරි ගිහිල්ලා තියෙනවා. මට ඉතින් මැල්ලුමකට ඇති. අතනක් තියෙනවා චීන මොර ගහක්. තාම ගෙඩියක් නෑ. කඩන්න බැරි වුණ ගම්බිරිස් වැල්වල තව එහෙම උඩ හරිය කඩන්න බෑනේ.
මේ ඇඹරැල්ල ගහේ නම් හැමදාම ඇඹරැල්ල වරන්නෙම නැහැ. වටේටම කන්න හොඳයි ඉතින්. අනේ මේ ගහේ මල් ගහේ මම නම නම් දන්නේ මල් පිපුනහම මාර ලස්සනක්. මේ ගහේ දෙළුම් හැදුනේ නෑ අවුරුදු ගානකින් මේ පාර දෙළුම් ටිකක් හැදිලා තියෙනවා. මේ මං හැබැයි පොහොරක් දැම්මා. කෙසෙල් ගෙඩි පොතුයි සුදුළු උණුයි ගිනිසීරියක් වල විතර කටු වල හාරලා මේ මුලට දැම්මා. ඊට පස්සේ තමයි මේ ගෙඩි ටිකක් හැදීගෙන එන්නේ. මේ අනෝදා ගස්වල වෙනනම් බෙරදනම් බරටම හැදෙනවා. තාම මේ සැරේ අනෝදා දැන් නම් මල් පොට්ටු හැදීගෙන එන්නේ නේ. මේ හැදෙන මල් චූටි මල් හැදෙනවා. හැදුනහම ඉතින් දඬුලේනුන්ගේ වාරේ. බලන්න. රෙදිත් හේදුවා රෙදි හොදලා තියලා තමයි මම මේ වැඩේ මේ පටන් ගත්තේ. දැන් ඉතින් මම කොළ කප්ප කඩලා තියෙනවා. කොළ කැඳ එකක් හදන්න තමයි හිතාගෙන ඉන්නේ. තව සත්තුන්ට කෑම දාන්නත් බැරි වුණා. ලේනු ටික තවම ආවේ නෑ. දැන් කෑම දාන්න ඕනේ. මම හරි ආසයි මේ හිරු දෙවියන්ට. හිරු දෙවියෝ ඉතින් අපිට හැමදාම උදව් කරනෝනේ. නැත්තම් අපි කරුවලේ ඉන්න එපාය. බුදු සරණයි හිරු දෙවියනේ. මේකේ මලක් පිපිලා. සනෝක් මලක් පිපිලා.